හරි on left side යටම තියෙන රීරි තුන ක්ලික් කරගන්න. ඊට පස්සේ දෙවෙනිට තියෙන ක්ලික් කරලා moving average කියන එක select කරගන්න. ඒක select කරලා time period එක 5 හෝ 9 දාලා enter කරගන්න. SMA එක type එක SMA period එක 9. හරිද? confirm කරගන්න. දැන් ඔයාලට පේනවා ඇති ඉන්ඩිකේටර් එක වැඩ කරන විදිය. දැන් ඔයාලට පෙන්වන්නම් මේ ඉන්ඩිකේටර් එකකින් කොහොමද හරියට කන්ෆර්මේෂන් එක අරන් ට්‍රේඩ් එක ප්ලේස් කරන්න කියලා. හරිනේ ඔන්න. දැන් ඉන්ඩිකේටර් පල්ලෙහාට යනවා. හරිද? මම ඩොලර් 10ක් එක්ක සෙල් එකක් දෙනවා. හරිද? බලමු ඉන්ඩිකේටර් එක දැන් ඉන්ඩිකේටර් එකේ පාත් එක වෙනස් වෙලා තියෙන්නේ. ඒක ඩවුන් යන්නේ. දැන් ඔයාලා පේනවා ඇති කොහොමද මේ ඉන්ඩිකේටර් එක හරියටම ඒ කියන්නේ අපිට කන්ෆර්මේෂන් එකක් අරන් හරියටම ට්‍රේඩ් කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා ඉන්ඩිකේටර් එක. හරි ඔන්න ඉන්ඩිකේටර් එක ඩවුන් යනවා. අපි ට්‍රේඩ් එක ඩවුන් දීලා තියෙන්නේ. දැන් මම ඔයාලට සිග්නල් එක ඒ කියන්නේ ඩවුන් සිග්නල් එකක් දුන්නොත් ඔයාලත් මේ ඉන්ඩිකේටර් එක පාවිච්චි කරලා ඔයාලත් කන්ෆර්මේෂන් එකක් අරගන්න. මොකද මේක තමයි බේසික්ම ඇනලයිස් මෙතඩ් එක. මීට වඩා ඇඩ්වාන්ස් ඒවා තියෙනවා. මම අපි ක්ලාස් කරනකොට ඒ ටික මම අනිවාර්යෙන් කියලා දෙනවා ඔයාලට. දැන් අපි දැනට මේකෙන් අපි ලොස් වෙන්නේ නැතුව කන්ෆර්මේෂන් එකක් අරන් හරියට ට්‍රේඩ් කරගමු මේ ඉන්ඩිකේටර් එකකින්. හරිද? one of the bestම ඉන්ඩිකේටර් එක තමයි moving average එක. පේනවා ඇතිනේ දැන් ඉන්ඩිකේටර් එක හරිනේ දැන් ඉන්ඩිකේටර් එක යන්නේ downwards. ඔන්න සිග්නල් එක ප්‍රොෆිට් වුණා. හරි දැන් සිග්නල් එක පාත් එක වෙනස් කරලා තියෙන්නේ. මම දැන් ඩවුන් එකක් දීලා තියෙන්නේ. හරිද? ඔන්න සිග්නල් පාත් එක පේනවනේ ඔයාලට. අතනින් බ්‍රේක් ත්‍රූ එකක් වෙලා තියෙන්නේ. දැන් මාකට් එක අප් තියෙන මම අප් එකක් දෙනවා. හරිද? දැන් බලමු මේ ට්‍රේඩ් එක මොකද්ද වෙන්නේ කියලා. මොකද මම ඉනිෂියල් සිග්නල් එක ඩවුන් එකක් නේ දීලා තිබ්බේ. එතකොට අපිට ඒ කියන්නේ ෆස්ට් එක වින් කරා. වට මම ඉන්ඩිකේටර් එක කියලා දෙන්න තමයි මේක එක්ස්ප්ලেইন කරන්නේ. ෆස්ට් එක වින් කරා. හරිද? ඔන්න මාකට් එක අප් වෙනවා. හරිද? ඔන්න බලමු ට්‍රේඩ් එක මොකද්ද වෙන්නේ කියලා. හරිනේ දැන් ඔයාලට පේන ඇති මාකට් එක. ඒ කියන්නේ ඉන්ඩිකේටර් එක කොහොමද මාකට් එක මූව් වෙන පැත්ත හරියටම අපිට අයිඩියා එකක් දෙන්නේ. ඒ කියන්නේ අපිට ඉන්ඩිකේටර් එකකින් අපිට යම්කිසි අයිඩියා එකක් ගන්න පුළුවන්. හරිද? දැන් පේනවනේ අපි ෆස්ට් සිග්නල් එක ඩවුන් එකක් දුන්නේ. දැන් ෆස්ට් ගේල් එක යන්නේ. ෆස්ට් ගේල් එක මම ඇවිල්ලා අප් එකක් දැම්මම මොකද ඉන්ඩිකේටර් එක අප් වෙන හින්දා පේනවනේ. හරි ඔන්න ඒක ප්‍රොෆිට් වුණා. දැන් ඉන්ඩිකේටර් එක අතනින් බ්‍රේක් ත්‍රූ එකක් වුණා. ඒ හින්දා පේනවනේ මම ඩවුන් එකක් දීලා තියෙනවා. ඔතනින් වඩ පේනවා හරි. පේනවා ඇති අර උඩට ඇවිත් අර ට්‍රයැන්ගල් වගේ මාක් එකක් එහෙම ඩවුන් වෙලා තියෙන්නේ. හරිද? නෝ මාකට් එක අප් වෙනකොට ඉන්ඩිකේටර් එක අප් වෙනවා. මාකට් එක ඩවුන් වෙනකොට ඉන්ඩිකේටර් එක ඩවුන් වෙනවා. අපි සිග්නල් දැන් මම ඇවිල්ලා ෆස්ට් සිග්නල් එක ගේමුකෝ ඩවුන් එකක් දුන්නා කියලා. එතකොට ඔයාලත් බලන්න. ඉන්ඩිකේටර් එක කොයි පැත්තටද යන්නේ. ඔයා ඩවුන් යනවා නම් ඔයාලා ඩවුන් දෙන්න. එහෙම නැත්නම් ෆස්ට් ගේල් එක මාකට් එක අප් වෙන. දැන් මම ඩවුන් එක දීලත් මාකට් එක අප් වෙනවා නම් ඊළඟ සිග්නල් එක ඔයාලා කන්ෆර්ම් කරගෙන ඔයාලා ඒ කියන්නේ ඊළඟ ෆස්ට් එකෙන් දැන් ෆස්ට් වින් නැත්නම් ෆස්ට් එන්ට්‍රි එක වින් නැත්නම් ෆස්ට් ගේල් නේ. ඒතර ෆස්ට් ගේල් එකේ ඔයාලට මාකට් එක අප් වෙනවා වගේ නම් ඔයාලා අප් එකක්ම ප්ලේස් කරන්න. එහෙම කිසි අවුලක් නැහැ. මොකද මේක තමයි බේසික් ඇනලයිස් මෙතඩ් එක. තේරෙනවනේ කොහොමද අර බ්‍රේක් ත්‍රූ එකක් උතනින් වුණා. දැන් පේනවද මාකට් ඒ කියන්නේ ඉන්ඩිකේටර් කොච්චර පවර්ෆුල්ද කියලා. අන්න ඒ විදිහට තමයි මේ ඉන්ඩිකේටර් එක වැඩ කරන්නේ. මේ ටයිම් ෆ්‍රේම් එක මම දුන්න ටයිම් පීරියඩ් එක පහ හරියට හදාගන්න.